සුබ දවසක් වේවා සියලුම දෙනාටම. ඉතින් මම නැවතත් ඔයාලව සාදරයෙන් අපේ channel එක වෙන Move to USA channel එකට පිළිගන්නවා. ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇමරිකාවේ වැඩිදුර අධ්‍යාපනය ලබන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට උපදෙස් වගයක් සහ තොරතුරු වගයක් ෂෙයා කරන්න තමයි අද මේ වීඩියෝ එක කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම ඉන්නේ ටෙක්සාස් වල ඔස්ටින් ප්‍රදේශයේ. එතකොට මෙහි තියෙනවා කැම්පස් එකක් බේල සරසවිය කියලා. දැන් ඩැලස් වගේ ඉන්න කට්ටිය ඩැලස් ෆෝට් වර්ත් කියලා තියෙනවා. එහි ඉන්න කට්ටියට දකුණෙන් තමයි මේ කැම්පස් එක තියෙන්නේ. ඒ වගේම දැන් ඔස්ටින් වල ඉඳන් උතුරින් තමයි මේ කැම්පස් එක තියෙන්නේ. ඉතින් මගේ කැම්පස් එකේ නියෝජනය කරමින් මට ඒ කැම්පස් එකේ වැඩමුළුවකට සහභාගී වෙන්න ලැබුණා. ඉතින් ඒක විශේෂම රසායන විද්‍යාව සහ ජීව රසායන විද්‍යාව කෙමිස්ට්‍රි සහ බයෝ කෙමිස්ට්‍රි ඒ ඩිපාර්ට්මන්ට් එකේ තමයි ඒ වැඩමුළුව තිබ්බේ. ඉතින් අන්නේ ඒ වැඩමුළුව තුලදී එතන හිටපු ඒ අධ්‍යයන අංශයේ ඒ ප්‍රධානීන් ඒ මහාචාර්යවරු අවස්ථාවක් යොදාගත්තා අපිට කියන්න ඒගොල්ලන්ගේ ග්‍රැජුවේට් ස්ටුඩන්ට්ස්ලා ගැන. ඒගොල්ලන්ගේ ග්‍රැජුවේට් ස්ටඩීස් කරන්නේ එන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ කොහොමද මාස්ටර් එකක් එහෙමත් නැත්නම් PhD එකක් කරන්නේ කොහොමද ඒ වගේ අයට තියෙන වරප්‍රසාද මොනවද කියලා. ඉතින් මට හිතුණා මගේ channel එක හරහා ගොඩක් දෙනෙක් අහනවා ඇමරිකාවට ඇවිල්ලා වැඩිදුර අධ්‍යාපනය ලබන්නේ කොහොමද මාස්ටර්ස් PhD කරන්නේ කොහොමද කියලා. ඉතින් මට හිතුණා මේ තොරතුරු ඔයාලට ඉදිරිපත් කරන්න. එතකොට ඕගලන්ට යම් අවබෝධයක් තියෙනවා කොහොමද මේක කරන්න කියලා. දැන් මගේ channel එක බැලුවොත් මේ දැන් ඔයගලන්ට ওই link එකක් පේයි. මම දාලා තියෙනවා graduate studies in USA කියලා series එකක්. ඒ වගේම තව ලංකාවේ මෙහි PhD කරපු අය ඉන්නවා. එයාලත් මේ කොහොමද ඇමරිකාවට ඇවිල්ලා වැඩිදුර අධ්‍යාපනය ලබන්නේ කියන එක ගැන පැහැදිලි කරනවා. ඉතින් ඒව ඔක්කොම බලලා ඕගොල්ලෝ තමයි ඉනිෂියේට් කරන්න ඕනේ. හරිද? කවුරුවක්වත් කරලා දෙනකන් ඉන්න එපා. ඔයාලා තමයි තනියෙන් මේක කරන්න ඕනේ. මොකද මේ රටට ආවට පස්සේ කවුරුවක්වත් නැහැ. ඔයා තමයි තනියෙන් හැම දෙයක්ම කරගන්න වෙන්නේ. ඉතින් දැම්මේ එහෙම ඒ තනියෙන් ඒව කරන්න තොරතුරු හොයාගෙන කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම දැන් ඒ විස්තර ගැන කියන්නම්. ඒ කැම්පස් එකේ ඒ විශේෂයෙන්ම රසායන විද්‍යාව හෝ ජීව රසායන විද්‍යාව කරන්න බලාපොරොත්තු වෙන්නේ කෙනෙකුට මාස්ටර් එකක් හෝ විශේෂයෙන්ම PhD එකක් තියෙන අවස්ථා මොනවද ඔයාලට ලැබෙන වරප්‍රසාද කොහොමද ඒකට ඇප්ලයි කරන්න ඕනි කියලා සැකවින් විස්තර කරන්න තමයි මම දැන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම මගේ ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. ඒ අනුව ඔයාලට ඒ බලා ගන්න පුළුවන් කොහොමද වෙන්නේ කියලා. ඔව් මුලින්මම මේ මම පල්ලෙහ දාලා තියෙන ලින්ක් එකෙන් මෙන්න මේ විදිහට යන්න පුළුවන් chemistry and biochemistry department බේල යුනිවර්සිටි කියලා මේක තියෙන්නේ වේකෝ කියලා සිටි එක. අන්නේ ඒ බේල සරසවියේ තියෙන රසායන විද්‍යාව සහ බයෝකෙමිස්ට්‍රි ඒ ඩිපාර්ට්මන්ට් එකේ වෙබ්සයිට් එකට ගියාම ඔයාලට මෙන්න මෙතන තියෙන මේ PhD ඩිග්‍රී කියලා. ඉතින් ඒක ක්ලික් කරන්න පුළුවන්. ඒක ක්ලික් කරාම ඕගලන්ව මෙන්න මේ සෙක්ෂන් එකට ගෙනියනවා. හරි? එතනට ගියාට පස්සේ ඔයා ඇප්ලයි කරලා බටන් එකක් තියෙනවා. අන්න එතන තමයි පටන් ගන්න ඕනේ. හරි? එතනින් තමයි ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක ඔයා පටන් ගන්නෙ. ඒක ක්ලික් කරාම ඔයාව මෙන්න මෙතනට එක යනවා. එතන මේ ග්‍රැජුවේට් ස්කූල් කියන එකට ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාට මෙතන ග්‍රැජුවේට් ඇප්ලිකේෂන් පෝර්ටල් කියලා එනවා. දැන් මේක සාමාන්‍යයෙන් අනිත් කැම්පස් වලත් මෙහෙමයි. හරිද? අපි නිකන් ඇවරේජ් ගත්තොත් මේ ඔක්කොම එක ක්‍රමයට යන්නේ. ඉතින් මෙතන දැන් ඔයාට මෙතන තියෙනවා ඒගොල්ලන්ගේ අර කැම්පස් ID එක ඔයාට නැහැනේ. ඔයා අලුතෙන්ම apply කරන කෙනෙක් නිසා ඔයා මේ දකුණු පැත්තේ තියෙන if you have never created a Bayer ID in any Baylor system click here to begin your application කියලා. ඉතින් මේ Bayer ID කියලා කියන්නේ අර ඒගොල්ලන්ගේ කැම්පස් එකේ ID එක. ඒකට start application කියන එකෙන් තමයි ඔයා පටන් ගන්න ඕනි මේ application එක fill කරලා ඉදිරියට කරන්න ඕනේ. ඒ කියන්නේ මුලින්මම ඔයා කරන්න ඕනේ ග්‍රැජුවේට් ස්කූල් එකට ඇප්ලයි කරන්න ඕනේ. මේ මෙතන කරන්නේ ඔයා ග්‍රැජුවේට් ස්කූල් එකට ඇප්ලයි කරනවා, right? මොකද ඔයා මාස්ටර් එකක් හරි PhD එකක් කරන්න යන්නේ. ඒතකොට මේ අදාළ විශ්වවිද්‍යාලේ ග්‍රැජුවේට් ස්කූල් එක. අපි අර කියන්නේ ලංකාවේ ඔකට කියන්නේ පෝස්ට් ග්‍රැජුවේට් ෆැකල්ටි යන්නේ එහෙම තියෙන්නේ අන්න ඒ වගේ එකකට ඇප්ලයි කරනවා. ඊට පස්සේ තමයි ඔයා ඇප්ලයි කරන්නේ අදාළ අධ්‍යයන අංශයට.
ඊට පස්සේ අදාළ අධ්‍යයන අංශයෙන් ඔයාව යොමු කරනවා මෙයාව අපි තෝරගත්ත. ඒ නිසා දැන් ග්‍රැජුවේට් ස්කූල් එකකින් මෙයාව අනුමත කරන්න කියලා අන්න එහෙම ඒ ඉන්ටර්නල් යන එකක් තියෙනවා. නමුත් අපි මුලින්ම මේ ඇප්ලිකේෂන් එක දාන්නේ මේ ග්‍රැජුවේට් ස්කූල් එකට තමයි දාන්නේ. හරි? එතකොට ඊට පස්සේ තමයි අනිත් ඒවා පටන් ගන්න. එතකොට මේ FAQ එකේ මම පෙන්නන්නම් මොනවද කොහොමද කරන්න ඕනේ කියලා ප්‍රධාන දේවල් මොනවද කියලා පෙන්නන්නම්. මේ FAQ කියලා කියන්නේ frequently asked questions ඒ chemistry and biochemistry department එකේ. එතකොට මම මේක කෙටියෙන් ඔයාලට පෙන්නන්නම් කොහොමද කරන්න කියලා. දැන් අපි මේකෙත් link එක මම පල්ලෙහා දාන්නම්. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන්. මේ බලන්නේ deadline එක. application deadline එකක් තියෙනවනේ. එතකොට සාමාන්‍යයෙන් ගොඩක් වෙලාට ඇප්ලිකේෂන් එක දාන්න ඕනි ෆෝල් සෙමිස්ටර් එකට. මොකද්ද ෆෝල් සෙමිස්ටර් කියන්නේ? ඔයා ඇප්ලිකේෂන් එක දාලා ඇමරිකාවේ ඉගෙන ගන්න එන්නේ ෆෝල් එකට. ඒ කියන්නේ මොකක් හරි අවුරුද්දක අගෝස්තු මාසයේ තමයි බොහෝ වෙලාවට එන්නේ. අගෝස්තු සැප්තැම්බර් මාසයේ. එතකොට ඒ වෙනුවෙන් ඔයා ඩෙඩ්ලයින් එක, ඒ ඇප්ලිකේෂන් එක දාන්න ඩෙඩ්ලයින් එක ඒ වසරේ ජනවාරි 5. දැන් මේ කැම්පස් එකේ කියන්නේ ඒ වසරේ ජනවාරි 5ට තමයි කලින් ඔයා ඇප්ලිකේෂන් දාන්න ඕනේ. ඉතින් ඊටත් කලින් ඔයාට දාන්න පුළුවන් නම් උදාහරණයකට හිතන්න 2026 ෆෝල් එකට තමයි ඔයා එන්න බලාපොරොත්තු වෙන්නේ, right? එතකොට ඔයා මේගොල්ලෝ කියන විදිහට මේ කැම්පස් එකේ මේ ඩිපාර්ට්මන්ට් එකේ කියන්නේ 2026 ජනවාරි 5ට කලින් ඔයා ඇප්ලිකේෂන් ඔක්කොම සම්පූර්ණයෙන් දාලා තියෙන්න ඕනේ. ඔක්කොම කම්ප්ලීට් කරලා තියෙන්න ඕනේ. මම කියන්නේ ඊටත් කලින් දානවා නම් ඔයාට වාසි. හිතන්න ඔයා දෙසැම්බර් 2025 දානවා මේ 2026 ෆෝල් එකට එන්න තියෙන ඒ කෝහෝට් එක අපි ගෲප් එක කියලා කියමු. ඒකට 2025 දෙසැම්බර් වල තමයි ඇප්ලිකේෂන් එක දාන්නේ. ඒතකොට ඔයා early applicant කෙනෙක්. එතකොට ඔයා early applicant කෙනෙකුට ගොඩක් chances වැඩි. හරි? අන්තිමටම දාන එක්කෙනෙකුට වඩා. ඉතින් අන්න ඒක මතක තියාගන්න. ඒ application deadline එකත් ඔයා පුළුවන් තරම් කලින් දාන්න අර මේ fall semester එකට. දැන් මෙතන අර ඕගොල්ලන් තව අහන දෙයක් ඇවිල්ලා ඇප්ලිකේෂන් ෆී එකක් කියලා තියෙනවා. මේ ගොඩාක් විශ්වවිද්‍යාලවල ඇප්ලිකේෂන් ෆී එකක් තියෙනවා. ඊට පස්සේ ඒ ඇප්ලිකේෂන් ෆී එකේ ප්‍රමාණය ඩොමෙස්ටික් ස්ටුඩන්ට්ස්ලා සහ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලාට කියලා බෙදලා තියෙනවා. ඩොමෙස්ටික් ස්ටුඩන්ට් කෙනෙකුට ප්‍රමාණය අඩුයි, ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙකුට වැඩි. මම දන්නේ නැහැ මෙන්න මෙතන කොපමණ මේ ඩිපාර්ට්මන්ට් එකෙන් කොච්චර ගන්නවද කියලා. නමුත් එහෙම ඇප්ලිකේෂන් ෆී එකක් තියෙනවා. දැන් මේගොල්ලෝ කියලා තියෙනවා ඩොමෙස්ටික් ඇප්ලිකන්ට්ස්ලාට දෙසැම්බර් 1 වෙනිදාට ඒගොල්ලෝ දෙසැම්බර් 1 වෙනිදාට කලින් ඇප්ලයි කරා නම් ඒ ඇප්ලිකේෂන් ෆී වේව් එකක් ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඩොමෙස්ටික් කියන්නේ ඒ රටේ ඉන්න අයට. රයිට්? දැන් බලන්න එතනත් අර දෙසැම්බර් 1 වෙනිදාට කලින් ඇප්ලිකේෂන් එක දානවනේ. ඒක අර මම කිව්වේ අවසාන ඇප්ලයි කරන්න අවසාන දිනේ ජනවාරි 5 වුණාට දෙසැම්බර් වල හිතන්න නොවැම්බර් අන්තිමේදන් ඇප්ලිකේෂන් එනවා මේ තැන් වලට. හරි එතනත් ලොකු තරගයක් තියෙනවා. ඉතින් ඔයා පුළුවන් තරම් ඉක්මනට ඔයාගේ ඇප්ලිකේෂන් එක දාන්න ඕනේ. ඉතින් හොඳම කාලේ මම නම් හිතන්නේ 2025 අන්තිම. ඒ කියන්නේ නොවැම්බර් දෙසැම්බර් වගේ කාලේ ඔයා ඇප්ලයි කරන්න ඕනේ 2026 ෆෝල් එකට එන්න බලාපොරොත්තු වෙනවා නම්. හැබැයි මේ ඔයා ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් හැටියට ඔයා කෙලින්ම ඩිපාර්ට්මන්ට් එකට මේ ඔයා ඇප්ලයි කරන ඩිපාර්ට්මන්ට් එකට ඊමේල් එකක් දාන්න. ඒ ග්‍රැජුවේට් ඇඩ්වයිසර්ට ඊමේල් එකක් දාන්න. මම මෙහෙම දියුණු වෙමින් පවතින රටකින් එන්නේ. ඉතින් ෆයිනෑන්ෂලි ගොඩක් අමාරුකම් තියෙනවා. මම ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක්. මට මෙච්චර ලොකු මුදලක් ඇප්ලිකේෂන් ෆී එකකට යොමු කරන්න අමාරුයි. ඒ නිසා කරුණා කරලා මට ඇප්ලිකේෂන් ෆී වේව එකක් ලබා දෙන්න පුළුවන්ද? මොකද මම ඕගොල්ලන්ගේ කෝස් එක ඕගොල්ලන්ගේ මේ ප්‍රෝග්‍රෑම් එකට ගොඩක් ඉන්ට්‍රෙස්ටඩ්. ඒ නිසා මට මේ අවස්ථාව ලබා දෙන්න කියලා එහෙම ඔයාලට රික්වෙස්ට් එකක් දාන්න පුළුවන්. ඉතින් බලන්න පුළුවන්. ඒතකොට සමහරවිට ඒගොල්ලෝ කියයි හරි අපි මේ වේවර් එක ඔයාලට දෙන්න. එහෙමත් නැත්නම් සෝරි එහෙම කරන්න බෑ කියයි. දැන් මමත් ඇප්ලයි කරනකොට ඇමරිකාවට එහෙම රික්වෙස්ට් කරා. එතකොට මේ බොහෝ තැන් වලින් මේ ඇප්ලිකේෂන් ෆී වේව එක ලබා දුන්නා. මම ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් වුණත් මට ඒ ෆී වේව එක ලබා දුන්නා. හරි? ඉතින් අර දැන් මේක මතක තියාගන්න රිසර්ච් ඩිග්‍රී එකක් නිසා ගොඩක් අර රිසර්ච් පැත්ත බලනවා. හරි? දැන් ඒක තමයි අර සමහර අර 3 year ඩිග්‍රී කරලා එන අයට සාපේක්ෂව රිසර්ච් අඩුයි. ඉතින් ඒ හේතු නිසා අර 3 year ඩිග්‍රී එකක් කරලා එන්න පුළුවන්. ඔයා මාස්ටර් එකක් කරන්න 1 year මාස්ටර් එකක් වගේ කරලා රිසර්ච් ස්කිල්ස් හදාගත්තාම ඔයාට එන්න පුළුවන්.
අර මේවට ගොඩක් වෙලාවට එන්නේ 4 year degree කරන අය අර ස්පෙෂල් ඩිග්‍රී කියලා ලංකාවේ තියෙන්නේ අන්න ඒව කරන අය තමයි මේවට ගොඩක් වෙලාවට එන්නේ. ඉතින් අර ඒක මතක තියාගෙන රීසර්ච් එක්ස්පෝෂර් එක ගොඩක් වැදගත් වෙනවා මේ ඇප්ලිකේෂන් එක ඔයාගේ සාර්ථක ඒක ඒගොල්ලෝ ඒක ෂෝට් ලිස්ට් කරන්න. මොකද අර ඔයාගේ රීසර්ච් තියෙනවා නම් ඒක මේවට කෙලින්ම ඩිරෙක්ට්ලි ඇප්ලිකබල්. මොකද මේ PhD කියන්නේ තනිකර රීසර්ච් ඔරියන්ටඩ් එකක් හන්දා. ඉතින් අර ඒක මතක තියාගන්න. අර රීසර්ච් පැත්තට ඔයාගේ ආසාවක් තියෙන්න ඕනි. ඔයා මොනවා හරි කරලා තියෙන්න ඕනි. රයිට්? අන්න ඒකත් මතක තියාගන්න. එතකොට මම දැන් සැකෙමින් විස්තර කරන්න කොහොමද මොනවද ඇත්තටම ඇප්ලයි කරන්න අවශ්‍ය වෙන්නේ කියලා. එතකොට මෙන්න මෙතන මේ අංක 8 යටතේ තියෙනවා what documents are required as part of your application. එතකොට application packet එක කියලා අපි කියනවා CV එකක්. curriculum vitae. CV එක අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ ඔයාගේ most recent CV එකක් මේගොල්ලන්ට යොමු කරන්න වෙනවා. ඔයා දැන් මොනවද කරන්නේ? ඔයාගේ අතීතයේ work experience, ඔයාගේ educational experience අනිවාර්යයෙන්ම ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඩිග්‍රී එකක් ඕනිනේ. හරිද? ඒ කියන්නේ දැන් මේ වගේ PhD කරන්න අනිවාර්යයෙන්ම ඔයා දැනගන්න ඕනි ප්‍රථම උපාධියක් ඕනි. හරි? එතකොට first degree එක undergraduate degree එකක් ඕනි. ඇමරිකාවේ undergraduate degree එක කියලා කතා කරන්නේ 4 year degree එකක්. ඉතින් අනිවාර්යෙන් 4 year degree එකක් තියෙනවා නම් ගොඩක් හොඳයි. එහෙමත් නැත්නම් අර 3 year degree එකක් කරලා 1 year master එකක් වගේ කරනවා නම් ඒකත් අපිට match කරගන්න පුළුවන්. ඉතින් මතක තියාගන්න මේ opportunity එක ලැබෙන්න ඔයාට ප්‍රථම උපාධියක් ඕනි. ඔයාට A level තිබිලා මේක කරන්න බෑ. හරි? ඔයාට ප්‍රථම උපාධියක් ඕනි. ඊට පස්සේ තමයි ඔය CV එකක් ඕනි. ඊට පස්සේ transcript කියන්නේ මොනවද? අර ඩිග්‍රී සර්ටිෆිකේට් එක කියලා අපි කියන්නේ එතෙන්දී අර ඔයාගේ course unit breakdown කරලා first year එකේ first semester මෙන්න මේ course unit ගත්ත ඒකට A එකක් තියෙනවා B එකක් තියෙනවා කියලා අර academic transcript එක. ඉතින් ඒ academic transcript එක අවශ්‍ය වෙනවා මෙතනට apply කරනකොට. ඊට පස්සේ 3 letters of recommendation. එතකොට විශේෂයෙන්ම අර ඔයා විශ්වවිද්‍යාලයේ ඔයාගේ මහාචාර්යවරු හිටියා නම් ඔයා හොඳට දන්න ඔයා ඒගොල්ලෝ එක පරිශන කරා ඔයා එයාගේ කෝස් එක කරලා හොඳ රිසල්ට් දැම්ම අන්න ඒ වගේ මහාචාර්යවරුන්ගෙන් ලෙටර්ස් ගන්න ඕනේ. හරි? එතකොට අර මම ඔයාලට කියන්නේ අර එහෙම මහාචාර්යවරු බලන්න සමහරවිට ඇමරිකාවේ ඉගෙනගත්තු මහාචාර්යවරු නම් ඒගොල්ලෝ දන්නවා මේ process එක ගැන. හිතන්න ඇමරිකාවේ PhD එකක් තියෙන ප්‍රොෆෙසර් කෙනෙක්ගෙන් ඔයා ලෙටර් එක ගන්නවා නම් ඒතකොට ඒ ප්‍රොෆෙසර් බොහෝ වෙලාවට මේවා දන්නවා. ඒතකොට ඔයාට උදව්වක් හැටියට ඒක ලස්සනට කරලා දෙයි. සමහරවිට ඇමරිකාවේ අධ්‍යාපන ක්‍රමය ගැන දන්නේ නැති එක්කෙනෙක්. දැන් හිතන්න ජපානයේ හරි එංගලන්තේ ඒවයි ඒ පොඩ්ඩක් වෙනස්. ඉතින් ඒ නිසා අර මම යෝජනා කරනවා ඔයා එහෙම letters of recommendation ඉල්ලනවා නම් ඔයා බලන්න මුලින්ම ඔයා ගැන කියන්න පුළුවන් ඒ ප්‍රොෆෙසර් කෙනෙක්ගෙන් ගන්න ඕනේ. ඊට අමතරව අර ඇමරිකාවේ අධ්‍යාපනය ගැන හොඳට දන්න එක්කෙනෙක් නම් තව වඩාත් ඒක ඔයාට වාසිදායක වෙනවා කියලා කියන්නේ. දැන් හිතන්න ඔයා ජොබ් එකක් කරන එක්කෙනෙක්. ඔයා රීසන්ට් ග්‍රැජුවේට් කෙනෙක් දැන් ජොබ් එකක් කරනවා. එතකොට ඔයා වැඩ කරන තැන හිතන්න ඔයා රිසර්ච් ඕගනයිසේෂන් එක වැඩ කරනවා. එතකොට මේ වැඩ කරන තැන ඉන්න ඩිරෙක්ටර් හරි ඒ සයන්ටිස්ට් කෙනෙක් අන්න එයාගෙන ගන්න පුළුවන් letters of recommendation academicම පැත්තේ වෙන්න ඕනේ නැහැ. ඔයාගේ ප්‍රොෆෙෂනල් සයිඩ් එකකින් උනත් recommendation letters ගන්න පුළුවන් ඒකට. ඊට පස්සේ personal statement එකක් කියලා කියනවා. ඕකට තමයි අපි SOP කියලා කියන්නේ. ඉතින් මේගොල්ලෝ ඒක SOP එකත් විශ්වවිද්‍යාලයෙන් විශ්වවිද්‍යාලයට එහෙම නැත්නම් ඩිපාර්ට්මන්ට් එකෙන් ඩිපාර්ට්මන්ට් එකට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේගොල්ලෝ කියන්නේ අඩුම ගානේ පිටු දෙකක් වැඩිම පහක් ඔන්න දෙකත් පහත් අතර pages වලට තමයි ඒ statement of purpose එක තියෙන්න ඕනේ. ඉතින් ඒකල කියලා තියෙනවානේ මේ බලන්න research interest. ඔයාගේ මොකද්ද research interest එක? experience to date මේ apply කරන දවස දක්වා මොනවද ඔයාගේ research experience, academic qualifications ඒවා තියෙනවද? ඊට පස්සේ any other personal information the applicant believe is relevant for the evaluation process. එතකොට ඔයාට කියන්න පුළුවන් ඔයා සමහරලාට මේ දැන් chemistry නේ යන්නේ. ඒකට chemistry education පැත්තෙත් ළමයින්ට උගන්වනවා, tutoring කරනවා, අන්න ඒ වගේ දේවල් කියන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කියන්නේ
ස්වෙච්ඡාවෙන් මොනවා හරි දේවල් කරනවා පාසල් සම්බන්ධ කරගෙන හිතන්නේ කෙමිස්ට්‍රි ඔලිම්පියාඩ් එකට ළමයිව සම්බන්ධ කරගන්නවා ඒ වගේ දේවලුත් කියන්නේ බාහිර ක්‍රියාකාරකම් වගේ හරි ඉගෙන අර ඇමරිකාවේ විශ්වවිද්‍යාලයකට යනවා කියන්නේ ගොඩක් වෙනස් දැන් අපි කොයි වෙලාවතර ලංකාවේ හිතන්නේ මේ A level result එක විතරනේ බලන්නේ ඇමරිකාව එහෙම නෙමෙයි ඇමරිකාවේ ගොඩාක් දේවල් බලලා තමයි අවසානයේ තීරණය ගන්න. ඒ කියන්නේ එහෙම මහා ලොකුවට ඇකඩමික් ඇචීව්මන්ට්ස් නැති කෙනෙකුට උනත් විශ්වවිද්‍යාලයට එන්න පුළුවන්. මොකද එයාගේ අර වෙනත් කුසලතා බලනවා. ඉතින් ඒ විදිහට තමයි මේ ඇමරිකාවේ අර මේ විශ්වවිද්‍යාලයට ඇවිල්ලා ඒ ළමයට කරන්න තියෙන කෝස් වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ලංකාවේ වෙනස් ක්‍රමයක් තියෙනවා. කොහොම හරි මට කියන්න උනේ අර පර්සනල් ස්ටේට්මන්ට් එක ඇත්තටම ඔයාව මාකට් කරන ටූල් එකක්. ඔයාගේ රිසර්ච් එක්ස්පෝෂර්, එක්ස්පීරියන්ස්, ඊට පස්සේ ඔයාගේ ඇකඩමික් ස්කිල්ස්, තව ඔයාගේ අදර් ඉන්ෆර්මේෂන්. ඇයි ඔයාව ගන්න ඕනි? ඇයි ඔයාව මේ කැම්පස් එකේ මේ ඩිපාර්ට්මන්ට් එකේ PhD එකට ගන්න ඕනි? මොකද ඔයාගේ සුවිශේෂී මොනවා හරි හැකියාවක් තියෙනවා නම් අන්න ඒක ඒ කෙටියෙන් ඒ ස්ටේට්මන්ට් ඔෆ් පර්පස් එකේ ලියන්න. ඉතින් මම තව ඉදිරියට තව වීඩියෝ එකක් දාන්නම් මේ ස්ටේට්මන්ට් ඔෆ් පර්පස් එක ගැන වෙනම. මොකද මගේ ලයිව් සෙෂන් එකෙත් කිහිප දෙනෙක් අහලා තිබ්බ කොහොමද මේ ස්ටේට්මන්ට් ඔෆ් පර්පස් එක ලියන්නේ කියලා. ඉතින් මම කලින් කිව්වා වගේ මගේ තියෙනවා මේ සීරීස් එකක් දාලා graduate studies in USA කියලා පොඩ්ඩක් ඒක බලන්න. මොකද ඒකෙත් මේවා ගැන කියලා තියෙනවා මේ process එක වෙනස් වෙලා නැහැ කොහොමටවත්. ඉතින් process එක එකයි. හරි එතකොට පර්සනල් ස්ටේට්මන්ට් එක එහෙම නැත්නම් SOP එක ඔයා අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා ඊට පස්සේ කියනවා සමහරවිට ඔයාට ඉන්ක්ලූඩ් කරන්න පුළුවන් මේ පර්සනල් ස්ටේට්මන්ට් එකේම ඔයාගේ රිසර්ච් ඉන්ට්‍රස්ට් වලට ගැලපෙන ප්‍රොෆෙසර් කෙනෙක් ඉන්නවා නම් අන්න එයාගේ රිසර්ච් කරන්න කැමතියි කියලා කියන්න පුළුවන් හරි නිකන් ඒකේ සඳහනක් කරන්න පුළුවන් ඒක අත්‍යවශ්‍ය නැහැ හරි ඒ කියන්නේ දැන් කෙමිස්ට්‍රි ගත්තාම තියෙනවානේ බයෝ කෙමිස්ට්‍රි ඊට පස්සේ theoretical chemistry, computational chemistry, physical, organic, inorganic, industrial chemistry ඔයගේ රසායන විද්‍යාව ගොඩාක් විදිහට බෙදෙනවනේ. එතකොට අන්න ඒ වගේ හිතන්න ඔයා physical chemistry, analytical chemistry, inorganic chemistry වල research කරන්න ආසයි. එතකොට ඒවට සම්බන්ධයෙන් ඉන්නේ ඔයාගේ ආස පැත්තට ඒ ඉන්න ප්‍රොෆෙසර් කෙනෙක් ගේ නමක් සඳහන් කරන්නත් පුළුවන් ඒ statement of purpose එකේ. ඔයාට පුළුවන් නම් ඒ ප්‍රොෆෙසර්ට කෙලිමම ඊමේල් එකක් දාලා බලන්න පුළුවන් එයා සම්බන්ධ වෙනවද කියලා. නමුත් අර ගොඩාක් වෙලාවට එහෙම සම්බන්ධ වෙන්නේ නැහැ. මොකද ඔයා ග්‍රැජුවේට් ස්ටුඩන්ට් කෙනෙක් ආවට පස්සේ ඔයා ඒ ග්‍රැජුවේට් ලෙවල් කෝස් යුනිට් කරලා තියෙනවා PhD qualifying exam කියලා. ඒ PhD qualifying exam එක පාස් වුණායින් පස්සේ තමයි ඔයාට රිසර්ච් කරන්න වෙන්නේ. ඉතින් කවුරුවක්වත් කැමති නෑ ඒක පාස් නොවි ඒ ප්‍රොස්පෙක්ටිව් ස්ටුඩන්ට්ස් ලයික කතා කරන්න. ඒක පාස් වුණාට පස්සේ හරි. එතකොට නිකන් අර එක ඔයා පාස් වුණා දැන් ඔයාට රිසර්ච් කරන්න පුළුවන්. අන්න ඒ වගේ එකක්. ඉතින් නමුත් ඔයාට සඳහන් කරන්න පුළුවන් ඒ ස්ටේට්මන්ට් ඔෆ් පර්පස් එකේ මෙන්න මෙහෙම හිතන්න දැන් ඉන්ऑर्ගැනික් කෙමිස්ට්‍රි වලට කැමති. එතකොට ඉන්ऑर्ගැනික් කෙමිස්ට්‍රි කරන ප්‍රොෆෙසර්ස්ලා මෙන්න මේ රිසර්ච් ගෲප් වල මම වැඩ කරන්න ආසයි. ඒක ප්‍රධාන හේතුවක් මම මේ ඩිපාර්ට්මන්ට් එකට ඇප්ලයි කරන්නේ බේල සරසවි කියලා. අර එහෙම ඒ කැම්පස් එකත් පොඩ්ඩක් නග්ගලා තියන්න පුළුවන් අප් කරලා තියන්න පුළුවන් රයිට් ඊට පස්සේ තියෙනවා අර ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලාට අවශ්‍ය වෙන TOEFL හෝ IELTS exams එතකොට ඒකේ TOEFL වලට නම් මෙතන පල්ලෙහ දාලා තියෙනවා 90ක් විතර මේ තියෙන්නේ ඒක මේ මොකද්ද TOEFL අර ඔන්ලයින් ටෙස්ට් එකක් නේ තියෙන්නේ දැන් ඒකේ 90ක් above 90 ඔයා ගන්න ඕනේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් නම් ඒ TOEFL වල මේක සාර්ථක මේ ඇප්ලිකේෂන් එක බාර ගන්න. හරි. ඊට පස්සේ GRE and GRE's general GRE and subject GRE scores are optional කියලා තියෙනවා. ඒ කියන්නේ මම අර කලින් වීඩියෝ එකත් කිව්වා graduate record examination කියලා එකක් තියෙනවා. ඒකේ ඒ ටෙස්ට් කරලා තියෙනවා නම් ගොඩක් chance තියෙනවා. හරි. දැන් හිතන්න ඔයාගේ GPA එක ඔයාගේ ප්‍රථම උපාධියේ GPA එක 3ට වඩා අඩු නම් අන්න ඒ වගේ කෙනෙකුට මම කියනවා මේ සබ්ජෙක්ට් ටෙස්ට් එක කරන්න. ඒ කියන්නේ කෙමිස්ට්‍රි GRE සබ්ජෙක්ට් ටෙස්ට් එක කරන්න කරලා එතන හොඳ ග්‍රේඩ් එකක් හොඳ ස්කෝර් එකක් දාගත්තොත් අර ඔයාගේ අඩු GPA එක කම්පන්සේට් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ හොඳ රිසර්ච් එහෙම කරලා තියෙනවා නම් අන්ඩර් ග්‍රැජුවේට් එකේ
ඒකත් ඔයාලට පෙන්නන්න පුළුවන් අඩු GPA එක ඒක කම්පන්සේට් කරන්න පුළුවන්. අනිත් එක මතක තියාගෙන දැන් මේ උදාහරණයකට කෙමිස්ට්‍රි සහ බයෝ කෙමිස්ට්‍රි ඒ PhD ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරත් ඔයාගේ මේ ඇප්ලිකේෂන් එක කේස් බයි කේස් ඒ මේ මොකද ඒ කමිටි එක ග්‍රැජුවේට් ඒ ස්ටුඩන්ට්ස් ලව රික්‍රූට් කරන ඒ කමිටි එක බලන්නේ කේස් බයි කේස්. දැන් ඔයා හිතන්නේ ඔයා හොඳට ගණිතය කම්පියුටර් සයන්ස් දන්න කෙනෙක්. හැබැයි ඔයාට ආසෙන් චේන්ජ් වෙන්නේ කෙමිස්ට්‍රි වලට. එතකොට මම හිතනවා ඔයාට chance එකක් තියෙනවා. මොකද ඔයාට කරන්න පුළුවන් computational chemistry එහෙම නැත්නම් theoretical chemistry කියලා තියෙනවා. එතකොට ඔයාට පුළුවන් ඒ විදිහට ඔයාගේ statement of purpose එක හදාගන්න. ඔයා රසායන විද්‍යාව ගැන මූලික දැනුමක් තියෙනවා. ඔයා වැඩි වශයෙන්ම mathematical එහෙම නැත්නම් computational skills තියෙන කෙනෙක්. ඒව යොදාගෙන රසායන විද්‍යාවේ දෙයක් කරන්න තමයි ඕනි කියලා ඔයාට statement of purpose එක හදලා ඔයාට උනත් ඔයාට ඩිග්‍රිය තියෙන්න පුළුවන් සමහරවිට කම්පියුටර් සයන්ස්. නමුත් ඔයාට මේ පැත්තට එන්න පුළුවන් මොකද අද AI machine learning ඒ වගේ ගොඩාක් දේවල් ඒ tools softwares develop කරනවා. Python programming ඒව ගොඩාක් වෙලාවට මේ computational chemistry ඒවයි තියෙනවා. ඉතින් ඔයාට එහෙම skills තියෙනවා නම් ඔයාට මේ පැත්තට ඇවිල්ලා PhD එකක් කරන්න පුළුවන්. ඒ කියන්නේ chemistry වලට. ඊට පස්සේ හිතන්නේ ඔයා biology කරන කෙනෙක් right? ඔයාගේ ෆීල්ඩ් එක බයොලොජි. නමුත් ඔයාට කෙමිස්ට්‍රි වලට එන්න පුළුවන් බයෝ කෙමිස්ට්‍රි කරන්න කියලා. නේ? ඒ වගේ අර කැන්සර් පැත්තේ තියෙනවා, ෆාමසිටිකල්ස් ඒ පැත්ත තියෙනවා. ඒතකොට මේ පැත්තට එන්න පුළුවන්. බයෝ කෙමිස්ට්‍රි පැත්තට. හිතන්න ඔයා ෆිසික්ස් කරපු එක්කෙනෙක්. ඒතකොට ඔයාට පුළුවන් ඉන්ස්ට්‍රුමන්ටේෂනල් කෙමිස්ට්‍රි, ඇනලිටිකල් කෙමිස්ට්‍රි, ස්පෙක්ට්‍රොස්කෝපි කියලා තියෙනවා. ඊට පස්සේ ෆිසිකල් කෙමිස්ට්‍රි ඒ වගේ පැත්තට එන්නේ භෞතික විද්‍යාවත් එක්ක සම්බන්ධ කරගෙන. ඒතකොට අර මේක හිතන්න එපා කෙමිස්ට්‍රි සහ බයෝ කෙමිස්ට්‍රිම තියෙන අයට කියලා. නමුත් අර ඒ විද්‍යා විෂයන් කරපු අයටත් ඕනනම් මේ ට්‍රාන්සිෂන් එක ගන්න පුළුවන්. ඉතින් ඒක ඔයා ඒකට ඉදිරිපත් වෙලා ඔයා ඒක ප්ලෑන් එක ගහන්න ඕනේ. මොකද අර මම අදහසක් දුන්නේ මොකද සමහරව අහනවා දැන් කෙමිස්ට්‍රි අයට විතරද මේක කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම ගොඩක් කෙමිස්ට්‍රි අය තමයි කරන්නේ. ඇත්තට මේ බේල සරසවියට ගියාම මේ වර්ක්ෂොප් එකට මට ලංකාවේ කොළඹ සරසවියේ ළමයි 4 දෙනෙක් හම්බුණා. ඒ 4 දෙනාම කෙමිස්ට්‍රි සහ බයෝ කෙමිස්ට්‍රි ස්පෙෂල් ඩිග්‍රී කරපු අය කොළඹ සරසවියේ. ඉතින් අර නමුත් මම කියන්නේ අර වෙන විෂයක් වෙන සයන්ස් එකක් කරලා වුණත් ඔයාට මේ පැත්තට මාරු වෙන්න පුළුවන්. ඒක ඔයාගේ හැකියාව ඔයාගේ දක්ෂතාවය එතන පෙන්වන්න. එතකොට ඒගොල්ලෝ කේස් බයි කේස් ඒක ස්ටඩි කරලා ඔයාට අප්‍රූවල් එක දෙන්න පුළුවන්. හරි ඔයා මෙන්න මේ කෝස් ටික අනිවාර්යෙන්ම හොඳට පාස් වෙන්න ඕනි. මොකද ඔයාට කෙමිස්ට්‍රි බෑග්ග්‍රවුන්ඩ් එකක් නැති නිසා. නමුත් ඔයාට කරන්න පුළුවන් කියලා තියෙනවා. ඒගොල්ලෝ ඉඩ දෙන්න පුළුවන්. ඉතින් මේක තමයි ඊටාම කෙටියෙන් මොනවද අවශ්‍ය වෙන ඩොකියුමන්ට්ස්. ඉතින් මේ ටික දැක්කහම ඔයාලට පේන්න ඕනි මෙන්න මේ ඩොකියුමන්ට්ස් ටික තමයි අවශ්‍ය වෙන්නේ. A level කියලා එකක් අවශ්‍ය නෑ. හරිද? ඔයාට ස්පෙෂල් ඩිග්‍රී එකක් එහෙම නැත්නම් හිතන්න අපි වසර 4ක උපාධියක් එහෙම නැත්නම් වසර 3ක උපාධියක් එක්ක 1 year master degree එකක් තියෙනවනම් ඔයාට අවශ්‍ය නැහැ ඔය A level ඒවා මෙහෙ දන්නෙත් නැහැ. මෙහෙ වැදගත් වෙන්නේ ඩිග්‍රිය. හරි ඩිග්‍රිය තමයි වැදගත් වෙන්නේ. ඒතර ඕක තමයි සැකෙවින් මට කියන්න ඕනුනේ මේ කොහොමද ඇප්ලයි කරන්න කියලා. දැන් ඊට පස්සේ මම අර ඒගොල්ලෝ ෂෙයා කරපු ඒ PowerPoint presentation එකේ එක ස්ලයිඩ් එකක් පෙන්නන්න. ඔයා කෙමිස්ට්‍රි ග්‍රැජුවේට් ස්ටුඩන්ට් කෙනෙක් හැටියට 2026 මේ කැම්පස් එකට මේ බේල සරසවියට ආවම ඔයාට ලැබෙන වරප්‍රසාද. ඒ කියන්නේ අපි කොයි වෙලාවෙත් අපි මගෙන් අහනවා එහෙම නැත්නම් අපිත් දන්නවා දැන් විවිධ රටවල් වලට ළමයි යනවා නේ. එතකොට මේ විවිධ රටවල් වලට ළමයි යනකොට ඒගොල්ලෝ අර එක එක ඒජන්සි හරහා වීසා හදා ගන්න අයට අතරමැදියන්ට සල්ලි දෙනවා. ඊට පස්සේ ඒ රටවල් වලට ගිය ගමන් ඒගොල්ලෝ ජොබ් හොයන්න යනවා. හරි? ජොබ් හොයන්න යනවා. ඇයි පාර්ට් ටයිම් වැඩ කරන්න ඕනි, සල්ලි ටිකක් හොයා ගන්න ඕනි, ඉගෙන ගන්න ගෙවන්න ඕනි. ඉතින් ගොඩක් ප්‍රශ්නනේ. ජොබ් තියෙනවද කියලා අහනවා. ජොබ් එකක් කරලා හම්බ වෙන ගානේ කෝස් ෆීස් ගෙවන්න පුළුවන්ද කියලා අහනවා. ඊට පස්සේ කොච්චර ෂෝ මනි පෙන්වන්න ඕනිද කියලා අහනවා. ඔය වගේ ගොඩාක් දේවල් තියෙනවා. නමුත් මෙන්න බලන්න මෙන්න මේ විශ්වවිද්‍යාලයේ මේ ඩිපාර්ට්මන්ට් එකේ ඔයා PhD ස්ටුඩන්ට් කෙනෙක් හැටියට වැඩ කරනවා නම් ඔයාට ලැබෙන වරප්‍රසාද. හරි මේක සාමාන්‍යයෙන් එහෙම තමයි PhD කරනකොට මටත් ওই විදිහට හම්බුණා මුදල්. ඒ වගේම වෙන රටවලත් ඔහොම දෙනවා.
ඉතින් හැබැයි ඉතින් අර ඒකට ඔයා හොඳට ඉගෙනගෙන තියෙනවා. ඉතින් මේගොල්ලෝ කියන විදිහට 2026 වසර සඳහා මෙන්න මේ වගේ මුදල් ප්‍රමාණයක් ඔයාට ලබා ගන්න පුළුවන්. මේ පොඩි අදහසක් දීලා තියෙනවා. BU කියලා කියන්නේ Baylor University Chemistry and Biochemistry. Chemistry is the largest graduate program among the sciences. ඒ කියන්නේ physics, biology ඒවා අපි ඔක්කොම ගත්තාම chemistry තමයි විශාලම graduate program එක. full time faculty 33ක් ඉන්නවා. 26 දෙනෙක් actively research කරන අය, දැනට PhD කරන අය 155 දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ විශාල department එකක්. 155 දෙනෙක් ඉන්නවා graduate students ලා PhD track එකේ. ඉතින් මේ තියෙන්නේ වැදගත්ම දේ ඔයාලට කොච්චර හම්බ වෙනවද මේ ඔක්කොම ඔයා ඇප්ලිකේෂන් එක දාලා වෙලාවට. හරිද? ඔයා ඉගෙන ගන්න ආස කෙනෙක්. මේ වගේ අවස්ථාවක ඔයාව මේකට තේරුනොත් බලන්න 2026 වසර සඳහා ඩොලර් 33000ක් දෙනවා අවුරුද්දකට ටැක්ස් කැපෙන්න කලින්. හරි දැන් මේ ටෙක්සාස් වල ස්ටේට් ඉන්කම් ටැක්ස් කියලා කැපෙන්නේ නැහැ. ෆෙඩරල් ඉන්කම් ටැක්ස් වලට මාස පතා පඩියෙන් කපනවා. ඊට පස්සේ මෙඩිකෙයා වලට මාස පතා පඩියෙන් කපනවා. ඊට පස්සේ සෝෂල් සිකියුරිටි ටැක්ස් කියලා තියෙනවා. ඒකට මාස පතා කපනවා. එතකොට එහෙම ටැක්ස් කපන්න කලින් මේ ඇවිල්ලා gross annual income එක ඔයාට ඩොලර් 33000ක් හම්බ වෙනවා වසරකට. ඉතින් බේල කියන්නේ ඒක තියෙන්නේ වේකෝ කියලා නගරික. ඒක සාමාන්‍යයෙන් අර ලොකු නගරවලට කිට්ටුවෙන් නෙමෙයි තියෙන්නේ. ඉතින් මේ මුදල හොඳටම ප්‍රමාණවත් ඔයාට ජීවත් වෙන්න. ඇත්තටම අපේ ලංකාවේ සමහර අය මැරි කරලා ඒගොල්ලන්ගේ ළමයි එක්ක මේ පඩියෙන් ජීවත් වෙනවා. මොකද ඔයගොල්ලෝ දන්නවා ඇමරිකාවේ අර ස්පවුස්ට ආවම ජොබ් කරන්න බෑ, ඉගෙන ගන්නත් බෑ F2 එකෙන්. F2 වීසා එකෙන් එහෙම කරන්න බෑ. ඒතකොට F1 වීසා එක්කෙනා තමයි ඉගෙන ගන්නේ මේ වගේ ස්ටයිපන්ඩ් එකකට වැඩ කරන්නේ. ඉතින් නමුත් ඒ අපේ ලංකාවේ ජීවත් වෙන මේ මුදල හොඳටම ඇති ජීවත් වෙන්න. ඊට පස්සේ දැන් මේක 2024 කියලා දාලා තිබ්බට එතන ඒ ෆැකල්ටි එක කිව්වා 2026 වසර සඳහා ඩොලර් 1000ක් තව වැඩිපුර දෙනවා කියලා. enhancement for incoming students ලට. ඒ කියන්නේ 33000 ස්ටයිපන්ඩ් එක වසරකට දෙනවා. අර නිකන් බෝනස් එකක් හැටියට ඩොලර් 1000ක් තවත් දෙනවා. ඔයාට මේ ප්‍රෝග්‍රෑම් එකට ඇතුළත් වෙනවට. ඒක one time payment එකක්, monthly දෙන එකක් නෙමේ, one time payment එකක්. ඊට පස්සේ ස්ටුඩන්ට්, ඒ කියන්නේ ඔයා F1 ස්ටුඩන්ට් ඉන්නවා නම් ඔයාට හෙල්ත් ඉන්ෂුරන්ස් 80%ක් ඒ ඩිපාර්ට්මන්ට් එක පේ කරනවා. 80%ක් ඔයාගේ හෙල්ත් ඉන්ෂුරන්ස් එකෙන් ඒ කොස්ට් එක ඩිපාර්ට්මන්ට් එක ගන්නවා. ඒ කියන්නේ අර ඔයාගේ මේ ඒවා අධ්‍යයනය කරන්න යන කෙමිස්ට්‍රි ඩිපාර්ට්මන්ට් එකේ ඒ කොස්ට් එක ගන්නවා. එතකොට ඔයාට 20%යි මාස්පතා හෙල්ත් ඉන්ෂුරන්ස් වලට ගෙවන්න වෙන්නේ ස්ටුඩන්ට් හෙල්ත් ඉන්ෂුරන්ස්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඇමරිකාවේ ඉන්නවා නම් හෙල්ත් ඉන්ෂුරන්ස් තියෙන්න ඕනේ. ගොඩක් ඉන්නවා හෙල්ත් ඉන්ෂුරන්ස් නැති මිනිස්සු. ඉතින් ඒක වෙනම කතාවක්. නමුත් අනිවාර්යයෙන්ම ඔයා ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් හැටියට ඇමරිකාවට එනවා නම් ඔයාට මේ හෙල්ත් ඉන්ෂුරන්ස් කවරේජ් එක තියෙන්න ඕනේ. ඉතින් මං කියනවා මේ PhD එක කරන්න එනවා නම් මෙහෙම තමයි අනිත් කැම්පසුත් ඔයාට 80%ක් ඒ ඩිපාර්ට්මන්ට් එක ඔයාගේ හෙල්ත් ඉන්ෂුරන්ස් එකෙන් ගෙවනවා මාස්පතා. ඒතකොට ඔයාට මාස්පතා ගෙවන්නේ 20%යි පොඩි ගාණක්. ඊට පස්සේ ෆ්‍රී ටියුෂන්. දැන් මේ අර ටියුෂන් කියන්නේ ලංකාවේ තියෙන අර ටියුෂන් කියන්නේ උපකාරක පන්තිනේ. ඇමරිකාවේ ටියුෂන් කියලා කියන්නේ ඔයා මොකක් හරි අධ්‍යාපනය ලබනවා නම් ඒකට ගෙවන්න ඕනි ගාස්තුව. හරි ඒක ඩිප්ලෝමා එකක්, කෝස් එකක්, ඩිග්‍රී එකක්, PhD එකක් වෙන්න පුළුවන්. ඒකට ගෙවන්න ඕනි ගාස්තුව තමයි ටියුෂන් කියලා කියන්නේ. අර ලංකාවේ ටියුෂන් කියන ඔය වචනේ ඇවිල්ලා තියෙන්නේ එංගලන්තේ. ඇමරිකාවේ ටියුෂන් කියන්නේ වෙන දෙයකට. හරි එංගලන්තයේ තියෙන ඉංග්‍රීසි සහ ඇමරිකාවේ ඉංග්‍රීසි ටිකක් වෙනස්. එතකොට මේ ෆ්‍රී ටියුෂන් කියන්නේ විශ්වවිද්‍යාල ගාස්තු කියලා ඔයාට ගෙවන්න නෑ. ඔයාගේ ඉගෙන ගන්නවට. දැන් ඒ කියන්නේ දැන් ඔයා ක්‍රෙඩිට් 120ක් විතර ගන්න ඕනි. ওই PhD එකට. මට මතකයි මම එච්චර ප්‍රමාණයක් ගත්තා. ඒ ක්‍රෙඩිට් 120ක් දැන් ක්‍රෙඩිට් ගන්නකොට ඒවට ගෙවන්න ඕනි. එතකොට ඔයා දැන් හිතන්න සෙමිස්ටර් එකට ක්‍රෙඩිට් 6ක් ගන්නවා. එතකොට ඔයාට ලොකු ගාණක් ගෙවන්න ඕනේ. මෙතන ඒ ටියුෂන් ෆ්‍රී ටියුෂන් කියන්නේ ඔයාට එහෙම ගෙවන්න අවශ්‍ය නැහැ. හරි? එතකොට ඒක ටියුෂන් ෆ්‍රී එහෙම නැත්නම් 100% ටියුෂන් වේව් එකක් ඔයාට මෙතන හම්බ වෙනවා. ඊට පස්සේ සබ්සිඩයිස් පාකින්.
දැන් මට මතකයි මම ජයවර්ධනපුර කැම්පස් එකේ ඉන්නකොට අපි අර සයන්ස් ෆැකල්ටි එකේ ඕන තැනක අපි පාක් කරනවා. අපි දැන් ස්ටුඩන්ට්ලත් පාක් කරනවා ඊට පස්සේ අර අධ්‍යයනාංශයේ අයත් පාක් කරනවා. ඒවට මොකක්වත් පාකින් කියලා වෙනම විශේෂ තැන් ඒවට අය කිරීමක් එහෙම නැහැ. නමුත් ඇමරිකාව යා විශ්වවිද්‍යාලයකට ආවම බොහෝ වෙලාවට ස්ටුඩන්ට්ස්ලාට තියෙනවා ඒ පාක් කරන්න වෙනම පාකින් ලොට්. ඒවට පාකින් ලොට් එකක් කියලා කියන්නේ. ඒතකොට ෆැකල්ටි වලට වෙනම පාකින් ලොට් තියෙනවා. ඉතින් ඒවට ගෙවන්න ඕනේ. හරි ඒකත් ඒ යුනිවර්සිටි එකෙන් යුනිවර්සිටි එකට වෙනස් වෙනවා. දැන් දැනට මම ඉන්න යුනිවර්සිටි එකේ මම එහෙම ගෙවන්න අවශ්‍ය නැහැ. මම කලින් හිටිය යුනිවර්සිටි එකේ ගෙවන්න වුණා. ෆැකල්ටි එක මේ කියන්නේ ප්‍රොෆෙසර්ස්ලාට ගෙවන්න වෙනවා. දැන් මෙතන මේ ස්ටුඩන්ට්ස්ලාට පාකින් වලට සබ්සිඩයිස් කියන්නේ ඒගොල්ලෝ ගෙවන්න ඕනි. නමුත් අඩුවෙන් ගෙවන්න පුළුවන්. ඊට පස්සේ no student fees excluding sports events and other campus resources. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔය ස්ටුඩන්ට් ෆීස් අය කරන එක ටෙක්නොලොජි ෆීස් කියනවා, ස්පෝර්ට්ස් ෆීස් කියනවා, ජිම් එක යූස් කරනකොට ෆීස් තියෙනවා, එක ලයිබ්‍රරි එකට ෆීස් තියෙනවා. ඒතකොට අන්නේ වගේ ෆීස් එහෙම නැහැ කියලා කියන්නේ. හැබැයි ස්පෝර්ටිං ඉවෙන්ට්ස් ඒ කියන්නේ සමහරවිට මෙහි තියෙන ලොකු ස්ටේඩියම් කැම්පස් එකේ. ඉරානීස් කැම්පස් එකේ හිතන්න බේස්බෝල් හරි ඇමරිකන් ෆුට්බෝල් මැච් එකකට යනවා නම් අන්නේ ටිකට් වලට ගෙවන්න ඕනි කියන එකයි. ඊට පස්සේ සමහර රිසෝසස් ඇති හිතන්න දැන් ඔය ලයිබ්‍රරි එකකින් මොනවා හරි දෙයක් print out ගන්නවා මොකක් හරි වෙන දෙයකට ඇප්ලිකේෂන් එකක් දානවා අන්න එතකොට සමහරලාට ගෙවන්න ඕනි ඇති. හිතන්න දැන් කැම්පස් එකේ දැන් රෙස්ටුරන්ට් තියෙනවානේ. ඒතකොට රෙස්ටුරන්ට් එකෙන් කනකොට අනිවාර්යයෙන්ම ගෙවන්න ඕනි. සමහර කැම්පස් එකේ තියෙනවා මේ මීල් ප්ලෑන්ස්. ඒ කියන්නේ ඩෝම් එකක ඉන්නවා නම් ඔයාලට මීල් ප්ලෑන් එකක් දෙනවා. අන්න ඒ මීල් ප්ලෑන් වලට ගෙවන්න ඕනි. ඉතින් අන්න ඒ වගේ දෙයක් තමයි මෙතන කියන්නේ. නමුත් අපිට මේ හම්බ වෙන ඩොලර් 33000 මේ බේල සරසවි දෙන අපි වගේ අයට කිසිම ප්‍රශ්නයක් නැතුව කිසිම කරදරයක් නැතුව ජීවත් වෙන්න හොඳටම ඇති. මම දන්න මගේ යාළුවෝ ඉන්නවා ඒ ළමයා එනවා ඉගෙන ගන්න ඊට පස්සේ එයාගේ වයිෆ් ළමයි දෙන්නෙක් එක 4 දෙනෙක් මේ මුදලෙන් ජීවත් වෙනවා. මොකද අපි මෙහි ඇමරිකන්ස්ලා විදිහට ජීවත් වෙන්නේ අපි අර පිරිමැස්මෙන් ලංකාවේ විදිහට කන්නේ ලංකාවේ විදිහට උයන්නේ. ඒතර අපිට ගොඩක් ඉතිරියක් කරගන්න පුළුවන්. ඉතින් මේක තමයි හොඳට ඕගොල්ලෝ ඉගෙන ගත්තොත් ඔයාලට ඇත්තටම මේ වගේ රටකට ඇවිල්ලා ඉතා ගෞරවාන්විතව ලංකාවටත් හොඳ ගෞරවයක් ගෙන දෙමින් කිසිම මුදලක් ඔයාගේ අතින් වියදම් නොකර ඉගෙන ගන්න පුළුවන්. ඔයාට ඉගෙන ගන්නවට සල්ලි දෙනවා. ඉතින් මේව සාමාන්‍යයෙන් වැඩි කවුරුත් කියන්නේ නැහැ. අපි කැම්පස් එකේ ඉන්න කාලේ නම් මම ඉගෙන ගන්න කාලේ නම් අපිට එහෙම කවුරුත් කිව්වෙත් නැහැ ඕවා. මහාචාර්යවරුවක්වත් අපිට ඒවා කිව්වේ නැහැ. ඉතින් අපිම හොයාගෙන තමයි කරේ. දැන් ඉන්ටර්නෙට් එක තියෙන නිසා ගොඩක් අය කියනවා. නමුත් ඉතින් ඔයාලත් මේක ඔයා දන්නේ කෙනෙක් ඉන්නවනම් ඉගෙන ගන්න කැම්පස් එකකට යන්න පෙන්වන්න මේවා. ඒතකොට ඒගොල්ලොත් කොහොම හරි ජීවිතේ ගොඩ දා ගන්නවනේ. සමහර අය කියන්න කැමති නැහැනේ කට්ටියට. නමුත් මේවා පෙන්වන්න. දැන් නොවැම්බර් 5 වෙනිදා මම හිතන්නේ ලංකාවේ A level තියෙනවා. ඒතකොට A level කරන ළමයෙකුටත් මේක පෙන්වන්න. මොකද හුඟක් අය දැන් කියනවා ඔය ඉගෙනගෙන වැඩක් නැහැ වෘත්තීය පුහුණුවට යන්න කියලා. නමුත් පෙන්වන්න මේවා කරලා සෑහෙන ඉස්සරහට එන්න පුළුවන්. ඔය හුඟක් වෙලාවට හරි ඉගෙනගෙන වැඩක් නැහැ. ඔයගොල්ලෝ වෘත්තීය පුහුණුවට යන්න කියන්නේ. ඔයගොල්ලෝ හොඳට බැලුවොත් එහෙම කියන අය ඒ අය හොඳට ඉගෙන ගත්තු අය. මම හොඳට ඒක දැකලා තියෙනවා. එහෙම කියන්නේ හොඳට ඉගෙනගත්තු මිනිස්සු. වෘත්තීය පුහුණුවට ගිහිල්ලා සාර්ථක වෙච්ච මිනිස්සු ඒගොල්ලොත් කැමති අර සමාජයේ තත්ත්වයක් ලබා ගන්න උපාධියක් ලබා ගන්න පස්සේ කාලෙක. අන්න එතකොට ඒගොල්ලන්ට අපේ රටේ තියෙන අධ්‍යාපන ක්‍රමය තුල එහෙම ඒගොල්ලන්ට අවශ්‍ය අවස්ථාවේදී උපාධිය ගන්න බෑ. අන්න එතකොට තමයි හුඟක් වෙලාට ඔය හොර උපාධි කියලා හොර ආචාර්ය උපාධි කියලා අර තියෙන්නේ. ඉතින් ඒක අපේ රටේ තියෙන අධ්‍යාපන ක්‍රමයේ අවුලක්. නමුත් මං කියන්නේ ඔයගොල්ලෝ මේ රටට ආවොත් අර මේ රටේ තියෙන අධ්‍යාපන ක්‍රමයේ උසස් අධ්‍යාපන ක්‍රමය ගැන දැනගන්න. මොකද ගොඩක් ලංකාවට වඩා අවස්ථා තියෙනවා නිදහස තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඔයා කැමති දේ කරන්න. හරි ඉතින් මේක තමයි මට කියන්න ඕනේ උනේ. ඉතින් මෙතන කොහොමද ඇප්ලයි කරන්න ඕනි කියලා මම සැකවින් කිව්වා. ඒ වෙබ්සයිට් එක මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඊට පස්සේ ඔයා මේ කෙමිස්ට්‍රි ඇන්ඩ් බයෝකෙමිස්ට්‍රි ඩිපාර්ට්මන්ට් එකට ග්‍රැජුවේට් ස්ටුඩන්ට් කෙනෙක් PhD ස්ටුඩන්ට් කෙනෙක් හැටියට ඇතුළත් වුණාම ඔයාට ලැබෙන වරප්‍රසාද ටිකත් මම කිව්වා. ඉතින් මතක තියාගන්න මේ PhD එකක් කරනවා කියන්නේ අවුරුදු 5 6 වගේ කාලයක් යනවා. එතකොට මේ මුළු කාලයටම ඔයාට ගෙවනවා.
දැන් මෙතන මේ 33000ක් අවුරුද්දට කියලා කියන්නේ අවුරුද්දට. නමුත් ඔයාගේ මුළු ඒ අවුරුදු 5ක් වගේ අවුරුදු 6ක් වගේ මුළු කාලය තුලටම මෙහෙම ගෙවනවා. නමුත් හිතන්න ඔයා අවුරුදු 7ක් 8ක් වගේ මේ PhD එක අද්දද්ද යනවා නම් එතකොට නම් එහෙම කරන එකක් නැහැ. ඔයාට කියයි ඉක්මනට ඉවර කරන්න කියලා. නමුත් සාමාන්‍යයෙන් වසර 5කට වසර 6කට වගේ ඔයාට ඒ ගෙවීම කරනවා. මොකද ඕගොල්ලෝ දන්නවා F1 වීසා එකත් හම්බ වෙනවා අවුරුදු 5කට වගේ. ඉතින් ඒ නිසා ඔයාට ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. මුදල් ගැන හිතන්න එපා. ඔයා හොඳට දක්ෂ විදිහට ඉගෙන ගන්න එක්කෙනෙක් නම් ඔයාට ඔය part time job කරන්න ඕනේ. කොච්චර show moneyද ඕවා මොකක්වත් අවශ්‍ය නැහැ. ඔයාගේ අධ්‍යාපන කටයුතු වැඩේ හරියට කරන්න. එතකොට ඔයාට ඒකෙන් ප්‍රතිලාභ හම්බ වෙනවා. මේ මම උදාහරණයක් කිව්වේ. ඉතින් මෙතන මම මේ ඉන්නේ ඇත්තට මේ ඩිපාර්ට්මන්ට් එකේ graduate advisor director of graduate studies එහෙම නැත්නම් අපි කියනවා director of graduate coordination ඒ graduate student ලා coordinate කරන ඒ ප්‍රොෆෙසර්ව මම දන්නවා. හරි ඉතින් එයා මට හම්බුණා එයාගේ ලැබ් එකෙත් එයා පරීක්ෂණ එයා කරන පරීක්ෂණ පෙන්නවා. එයා quantum dynamics වලින් කරන්නේ පරීක්ෂණ laser pulse laser ඒ energy එක යොදාගෙන එක එක ලෝහ වලින් ඒ පරමාණු ගලවනවා. ඒවා ඇත්තටම vacuum එකක වෙන්නේ. ඊට පස්සේ ඒව සම්බන්ධයෙන් quantum dynamics light scattering හරහා quantum dynamics study කරන එක කරන්නේ. ඉතින් හරි interesting research වෙනවා. cutting edge research වෙන්නේ. ඉතින් මම අන්තිමට මේ වීඩියෝ එකකුත් share කරන්නම් එයාගේ lab එකේ ඒ අපිට පෙන්නවා එයා කරන රිසර්ච් මොනවද කියලා. ඉතින් ඒකත් ඔයාලට මොටිවේට් කරන්න මම අන්තිමටම දාන්න. නමුත් මේ Baylor University එකේ chemistry and biochemistry එකේ director of graduate studies ඒ ප්‍රොෆෙසර්ව මම දන්නවා. ඉතින් ලංකාවේ කවුරු හරි මේ ඩිපාර්ට්මන්ට් එකට ඇප්ලිකේෂන් එක දානවා නම් දාන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයා ඒක දාන්න. අර මම කියපු විදිහට දාන්න. ඔයාලා කරුණු හොයාගෙන දාන්න. දාලා මට මෙසේජ් එකක් දාන්න. මම මෙන්න මේ කැම්පස් මෙන්න මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට දැම්ම කියලා. එතකොට මට අර තව ශ්‍රී ලාංකිකයෙක් තවත් ශ්‍රී ලාංකිකයෙක්ට කරන උදව්වක් හැටියට මට අර ප්‍රොෆෙසර්ට කියන්න පුළුවන්. අර ප්‍රොෆෙසර්ට කියන්න පුළුවන් මේ ළමයා ලංකාවේ හොඳ විශ්වවිද්‍යාලයක ඉගෙන ගත්ත එක්කෙනෙක්. මෙයා හොඳ රිලයබල් හොඳ ට්‍රස්ට්වර්ති ස්ටුඩන්ට් කෙනෙක්. හොඳට වැඩේ කරයි. මෙයාට chance එකක් දෙන්න කියලා මට අර director of graduate studies ට කියන්න පුළුවන්. එතකොට ඒක ඔයාට favorable වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඇප්ලිකේෂන් එකක් දාලා ඔයා දානවනම් දෙසැම්බර් වලට කලින් දාන්න බලන්න. එතකොට අර transcript GRE TOEFL ඒව ඔක්කොම කරලා තියෙන්න ඕනි. දාලා බලන්න මට මෙසේජ් එකක් දාන්න. එතකොට මට අර ප්‍රොෆෙසර්ට කියන්න පුළුවන් මෙන්න මෙහෙම අපේ ලංකාවේ ළමයෙක් කියනවා පොඩ්ඩක් එයා හොඳ ළමයෙක් එයාගේ ඇප්ලිකේෂන් එක favorably consider කරන්න කියලා. ඉතින් ඒක අර උදව්වක් හැටියට ඉගෙන ගන්න එක්කෙනෙකුට උදව්වක් හැටියට මම කරන්න ආසයි. මොකද මමත් ඉගෙන ගත්තා. මටත් මිනිස්සු උදව් කරා. ඒකයි අද මේ වගේ තත්යකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මම දැන් ඕගලන්ට පෙන්නන්නම් අර ඒ ප්‍රොෆෙසර් එයාගේ ඒ ලැබ් එකේ කරන රිසර්ච්. ඉතින් ඒක හරි ඉන්ටරෙස්ටිං. ඉතින් ඔයාලට ඒකත් බලා ගන්න පුළුවන් මේ හරහා. Need more? There you go. Yep. So it's about the focus there. So you can find the focus by sound. You know, normally you find focuses by looking at the focal distance of the laser beam. But when you have this much energy, you can find focus by sound, which is actually kind of cool as well. And so, again, it's going to get a little loud. If it's too loud, just wave. If you want to take pictures, that's also fine. Just make sure that the pictures are, you get me, I have to have my goggles on as well. Go crazy here. Go ahead, if they knew what we were doing, they'd go crazy anyway. So. Oh, really? Okay. Yeah, this is well beyond the pale. So, but it's a lot of fun. Go ahead, Simon. Let's melt some metal. Okay. Go ahead. So you should see a little bit of a flame jumping right off the surface of the metal. And let it go. Obviously, now the sound that you're hearing is not thunder, but it's the metal going ouch, 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 ouch. Can you see the flame coming off? All right, go ahead and kill it, Simon.
Man, you turn the light back on? You gotta stick a